හරි ළමයි ඉතින් මොකද වෙන්නේ? අදත් ආවා අපි වීඩියෝ එකකින්. කලින් දවස් ටිකේ ඉතින් වීඩියෝ දාන්න බැරි වුණා නේ. මම හිතන් හිටියේ සතියෙන් සතිය වගේ දාන්න කියලා. ඒ වුණාට මේ කැම්පස් එකේ වැඩත් එක්ක පොඩ්ඩක් වීඩියෝ දාන එක අහු වුණා. ඉස්සරහට මේ බොහෝ වෙලාවට අඟහරුවාද හෝ බදාදා දවස් දෙක ඇතුළත දවසක හැම සතියම වීඩියෝ එකක් වැඩේ. කියන්නේ ප්‍රශ්නයක් සාකච්ඡා කරලා වගේ වීඩියෝක් වැඩේ. හරිද? හරි. ඔය තමයි සිද්ධිය. එහෙනම් අපි යමු අද වැඩේට. හරි. අද නම් අපි හදන්න යන්නේ මොකද්ද? thumbnail එක දැක්කම thumbnail එක දැක්කේ. thumbnail එක දැකපු විදියට සමාන්තර ආශ්‍රිත ත්‍රිකෝණ ආශ්‍රිත ජ්‍යාමිතිය ප්‍රශ්නේ තමයි හදන්න යන්නේ. මොන අවුරුද්දද? 2020 කීයේ? 4 අවුරුද්දේ. කියන්නේ ගිය අවුරුද්දේ. නේ? මේකෙත් මේ ප්‍රශ්නේත් ඔයාලා ළඟ නැතුව ඇතිනේ. මොකද ප්‍රශ්නේ නැත්තේ කියන්නේ 2024ට අදාළව තාම පාස් පේපර්ස් අවුට් වෙලා නැහැ නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ බොහෝ වෙලාවට නැතුව ඇති ඔයාලා. ඒ නිසා මම වෙනද වගේම ස්ක්‍රීන් එක යටින් යට කොටසේ ප්‍රශ්නය දැන් පෙනෙයි. මේ ඒ ප්‍රශ්නය බලාගෙන හදලා උත්සාහ කරලා මේ මාත් එක්ක සාකච්ඡාවට සම්බන්ධ වෙමු වෙන. හරිද? එහෙනම් දැන් යමු අපි ප්‍රශ්නෙට. බලමු මොකද්ද මේ කියන්නේ කියලා. රූපයේ ABCD සමාන්තර ආශ්‍රයයක්. ඔව්ද? රූපයේ ABCD සමාන්තර ආශ්‍රයයක් කියන්නේ. ඔව්නේ. සමාන ABCD සමාන්තර ආශ්‍රයයක්. සමාන්තර ආශ්‍රයයක් කිව්ව ගමන්මයි මොකද වෙන්නේ? මේ පාද දෙක සමාන්තර වෙනවා. ආය මේ පාද දෙකක් සමාන්තර වෙනවානේ. ABCD සමාන්තර ආශ්‍රයක්ලු. ඒක නිසා මේ පාදයට මේ පාදේ මේ පාදයට මේ පාදේ සමාන්තර වෙනවා. ඒ වගේම මේවා සමාන වෙනවා මේ පාදයට මේ පාදේ සමාන වෙනවා. ඒක මම දාන්න නැතුව ඉන්න. හරිද? ඒක අපි හිතේ තියාගමු. ඔව් මේ පාද දෙක සමාන වෙනවා කියලා හිතේ තියාගෙන ඉන්න. හරිද? right. ඊළඟට මොකද්ද මේ ගාන කියන්නේ? E යනු BC ගේ මධ්‍ය ලක්ෂයද? E කියලා කියන්නේ මේ ලක්ෂය BC ගේ, ඒ කියන්නේ මේකේ මේ පාදේ මධ්‍ය ලක්ෂය. ඒ කියන්නේ මොකද්ද? මේ පාදයට මේ පාදේ සමානයිලු. හරි. ඒ කියන්නේ මේ වගේ ප්‍රශ්නයක් කරන් යද්දි ළමයි, ඒ කියන්නේ ප්‍රශ්නේ කියන දේවල්. හරිද? ප්‍රශ්නේ කියන දේවල් රූපේ ලකුණු කරලා නැත්නම් රූපේ ලකුණු කරගන්න. හරි. ඊට පස්සේ කියනවා මධ්‍ය ලක්ෂයද ඒක ලකුණු කරලා F යනු DF එක බෙදීම DF සමානයි එක බෙදීම 3යි DC වන පරිදි DF කියන එකනා DC ගෙන් 3න් එකක්. ඒක දාගන්න බෑ. ඒක නිරූපණය කරන්න අමාරුයි. ඒ නිසා මම යනවා ඊළඟට මොකක්ද කියන්නේ බලන්න. ලක්ෂය දෙක. දික් කරන ලද AB රේඛාවට දික් කරන ලද AB රේඛාවට දික් කරන ලද FE රේඛාව FE රේඛාව G දී හමු වෙනවලු. ඒ වගේම දික් කරන ලද AD රේඛාව දික් කරන ලද AD රේඛාව දික් කරන ලද EF රේඛාවට EF රේඛාව G හිදී ආනේ H හිදී හමු වෙනවලු. හරි. ඒ ටික එහෙනම් රූපේ තියෙනවනේ, ඒ ටික ලකුණු කරන්න ඕනේ. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. ඊට කලින් කියනවා දී ඇති රූපය ඔබේ උත්තර පත්‍රයට පිටපත් කරගන්න. හරි, මම පිටපත් කරගත්තා. right. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා BGE ත්‍රිකෝණය අංග සමයිලු CFE ත්‍රිකෝණය බව පෙන්වන්නලු. BGE ත්‍රිකෝණය
මෙන්න මේ ත්‍රිකෝණය කො BGE. මෙන්න මේ ත්‍රිකෝණය FCE නේද? FCE. ආනේ CFE ත්‍රිකෝණය බව පෙන්වන්න තමයි තියෙන්නේ. මේ දෙක අංග සම්බව පෙන්වන්න තමයි තියෙන්නේ. හරි. right. අපි එහෙනම් යමු ගානට. අපි මේ වගේ ගානක් කරද්දී මුලින් මොකද කරන්නේ? අපි කියන්නේ මේ වගේ ගානක් හිතලා මේකයි වෙන්නේ කියලා හිතුවට පස්සේ අපි ලියන්න යන ගාන. ඒ ගාන ලියන්න යද්දී මුලින් මොකද ලියන්නේ? මුලින්ම ලියනවා අපි මොකද්ද? දත්තය කියලා. දත්තය විදිහට මේක මොනවද තියෙන්නේ? මොනවා හරි තියෙන දෙකක් ලියන්න. ඇති කරුණු දෙකක් ලියන්න. මම ලියනවා ABCD සමාන්තරාශ්‍රයේ මෙහෙම තමයි අපි සමාන්තරාශ්‍රය නිකන් අර ගණිතමය විදිහට ලියන්න. සමාන්තර ශ්‍රේ. මේක සමාන්තර ලකුණක් නෙවෙයි. මේ විදිහට ගියුවා. සමාන්තරාශ්‍රයේ CB මධ්‍ය ලක්ෂය ගණිතයේදී මධ්‍ය ලක්ෂය කියලා ලියන්නේ මෙහෙම කෙටියෙන් මල කියලා. මධ්‍ය ලක්ෂය EB right. ඔය තමයි සිද්ධිය. මම මෙතනින් මෙන්ෂන් කරා ABCD සමාන්තරාශ්‍රයක් කියලා මෙන්ෂන් වුණා. අය මොකද්ද? CB මධ්‍ය ලක්ෂය E කියලා මෙන්ෂන් වුණා. හරිනේ. කරුණු දෙකක් ඇති. හරි. ඊට පස්සේ දත්තයට පස්සේ මොකද්ද ඔයාලා දන්නවා? මොකද්ද? දත්තය සාධනය කළ යුත්තනේ. සාධනය කළ යුත්තත් අපි මොකද්ද? කෙටි කරලා තමයි දාන්නේ. සාකයුකි. right. සාධනය කළ යුත්තේ මොකක්ද තියෙන්නේ? පළවෙනියටම තියෙනවා අපි රෝමයක් කන්දාල් ලියාගමු. පළවෙනියටම තියෙනවා BGE ත්‍රිකෝණය අංග සමයිලු CFE ත්‍රිකෝණය බව පෙන්වන්න තියෙනවා. හරිද? ඊට පස්සේ මොම 2 3 4 විදිහට ප්‍රශ්න 4ක් තියෙනවා. අපි ඉස්සෙල්ලම පළවෙනි එක කරලා පළවෙනි සාධනය කළ යුත්ත මෙහෙම තියෙනවා. එහෙනම් අපි ලියනවා ඊළඟට මොකද්ද? සාධනය. හරි. සාධනය ලියමු. දැන් බලන්න BGE ත්‍රිකෝණය CFE ත්‍රිකෝණයට අංග සම වෙන්නේ කොහොමද කියන එක හිතන්න යන්නේ. හරි. බලමු. අංග සම අවස්ථාව වලට කීයක් තියෙනවද ළමයි? ඔයාලට උගන්වන අංග සම අවස්ථා කීයද? කෝපා අවස්ථා කීයක් තියෙනවද? ඉස්සෙල්ලම පා ඊට පස්සේ කෝපා නේ අය කෝපා තියෙනවා අය කර්ණ පා තියෙනවා නේ. ඔය හතර තමයි තියෙන්නේ. හරි. මේ හතරෙන් මොකක් හරි මේකට අනුරූප වෙයිද කියලා බලන්න තමයි යන්නේ. හරි. දැන් මතකයි කිව්වේ පා ඒ ටික තියෙනවා. හරි. දැන් මේකේ බලන්න මොනවද සමාන? මම මේකේ කළු පෑනින්ම ලියන්නේ මේ අර සමහර වෙලාවට රතු පෑනින් වගේ ලියද්දි මේකේ අර එඩිට් කරද්දි පේන්නේ නැතුව යනවා. ඒක නිසා. හරි. මෙතනදී මොනවද සමාන? මේ ත්‍රිකෝණ දෙක ගත්තාම මේ කෝණයට මේ කෝණේ සමානයි. ඇයි සමාන? අපි දන්නවා මේ දෙක ප්‍රතිමුඛ කෝණ කියලා. මේ වගේ තියෙන කෝණ දෙකට අපි කියනවා ප්‍රතිමුඛ කෝණ කියලා. හරි.
සාධනය ගොඩක් වෙලාවට මේ ළමයි හිතන්නේ අමාරුයි කියලා. හරි. ගොඩක් ළමයි හිතන්නේ සාධනය කියන එක අමාරුයි. මේ ප්‍රශ්න මොකද B කොටසෙන් ප්‍රශ්න දෙකක් ගෙනවනේ සාධනය. මේ ප්‍රශ්න දෙකම කරන්නේ නැහැ කියලා තමයි බොහෝ වෙලාවට හිතන්නේ. ඒ වුණාට ඒකේ දැන් යම්කිසි තියරි කොටසක් ඒ කියන්නේ යම්කිසි තියරි කොටසකට කියන්නේ අදාළ තියරි ටික ඔයාලට පොතෙන් දෙනවා. ඒකෙන් පිට අහන්නේ නේ. යම්කිසි පරාසයකට යටත්ව තමයි ඒ ඔයාලට ප්‍රශ්න දෙන්නේ. හරි. ඒ නිසා මේ පරාසය මොකක්ද කියලා දැනගන්න ඕන. හරිද? ඒ කියන්නේ ඒ පරාසය ඇතුළත තියෙන්නේ මොනවද? නේ? ඒ කියන්නේ මේ වගේ ප්‍රමේයයන් කීයක් තියෙනවද? මේවා සාධනයන් මෙහෙමෙද්දී හදන්නේ කොහොමද? නේ? ඒ වගේ අර තියරි කියන එක අර පරාසයට අදාළව දැනගන්න ඕන. හරිද? එතකොට අපිට ප්‍රශ්නයක් ආවම හිතන්න තියෙන්නේ ඒ පරාසයෙන් විතරයි. පිට හිතන්න නෑනේ නේ. අපි දන්න දේවල් වලින් විතරයි හිතන්න තියෙන්නේ. ඒ නිසා අර දන්න දේවල් වලින් හිතද්දී ප්‍රශ්නේ අමාරු වෙන්න බෑනේ. නේ? ප්‍රශ්නේ අමාරු වෙන්න බෑ. හරිද? ඒ නිසා මේ ජ්‍යාමිතිය කියන එක අර අමාරුයි කියලා ගන්න එපා. හරිද? ජ්‍යාමිතිය කියන එක ලේසි වෙන්නේ කොහොමද? අර පරාසය ඇතුළත මේ 10 11 වසර තියෙන ඒ ජ්‍යාමිතිය කොටස ඇතුළත තියෙන හැම දෙයක්ම දැනගන්න ඕනේ මේ ප්‍රශ්නේ කරන්න. හරිද? ඒ ටික දැනගත්තාම ජ්‍යාමිතිය කියන එක ලේසි. ඇයි? දන්න දේවල් වලින් තමයි අපෙන් අහන්නේ. අර පරාසයෙන් පිට ප්‍රශ්න මොකුත් අහන්නේ නැහැ. හරිද? ඒ වගේම මෙතනදිත් කොහොමද එන්නේ? මේ කෝණයට සමානයි මේ කෝණය. ඇයි ප්‍රතිමුඛ කෝණ. හරිද? අපි ලියයි යමු. BE නෑ මම මේ ලියන්නේ. BGE ත්‍රිකෝණය හා CFE ත්‍රිකෝණ බල කියලා ලියාගන්න. ඇයි ලියාගන්නේ? ඒක තමයි ගාන හදන පියවර. ඒ ටිකත් මතක තියාගෙනම යමු. BGE ත්‍රිකෝණය. BGE ත්‍රිකෝණේ අපි මේ පැත්ත ලියන්නේ හැම වෙලාවෙම BGE ත්‍රිකෝණයට අදාළව. මේ පැත්තේ හැම වෙලාවෙම ලියන්නේ CFE ත්‍රිකෝණයට අදාළව. BGE ත්‍රිකෝණය ගත්තොත් අපි දන්නවා BEG කෝණය සමාන වෙනවා FEC ත්‍රිකෝණය. කෝණය. ඇයි සමාන වෙන්නේ? අපි දන්නවා මොකද්ද? ප්‍රතිමුඛ කෝණ. හරිද? ඊට පස්සේ අපි ලියනවා ඊට පස්සේ අපි දන්නේ දැන් මේ ත්‍රිකෝණ දෙකේ තව මොනවද අපි දන්නේ? බලන්න මේ කෝණයට සමානයි නේද මේ කෝණය? එයි මේ පාද දෙක සමාන්තරයි. සමාන්තර පාද දෙකක මේ වගේ සමාන්තර පාද දෙක තියෙනවා. ඒක මෙහෙම රේඛාවකින් ඡේදනය වෙලා. එතකොට මෙතන ඉසෙඩ් වගේ කෝණ දෙකක් හැදෙනවා. එතකොට මේ දෙක ඒකාන්තර කෝණ අපි දන්නවා හැම වෙලාවෙම සමානයි. හරි. අපි ඒකත් ලියමු. F නෑ මුලින්ම ලියන්නේ අපි BGE ත්‍රිකෝණයට දාලා BG ත්‍රිකෝණය සමාන වෙනවා FCE කෝණය. ඇයි සමාන? ඒකාන්තර කෝණ. මේක තමයි අපි ඒකාන්තර කෝණ කියලා ලියන්නේ. හැම වෙලාවෙම මේ කෙටි කරන්න පුළුවන් නම් කෙටි කරන්න. අර අඳුර ගන්න බැරි වෙන කෙටි කරන්න බෑ. මෙතන මේ ප්‍රතිමුඛ කෝණ කියන එක කෝණය කියලා වගේ එකක් දාන්න එපා. අඳුර ගන්න බෑ නේ. ඒ නිසා මේ අඳුර ගන්න පුළුවන් විදිහට කෙටි කරන ක්‍රම තියෙනවා. තව විදිහක්. මේ පාදයට සමානයි මේ පාදයනේ. එකත් ලියමු. මුලින්ම වෙනවා BGE ත්‍රිකෝණයට දාලා. BE සමාන වෙනවා EC. ඇයි ඒක දීලා තියෙනවානේ. නැත්තම් දීයද නැත්තම් දත්තේ වගේ එකක් දාන්න ඕනේ. අපි මෙතන හැම සම්බන්ධතාවයකටම නේ කොහොමද උනේ කියන එකක් දාලා තියෙනවා. ඒක තමයි සාධනයේදී
අර විදිය. මෙතන ඉරි කැල්ලක් ගැහුවත් ඒක කොහොමද වෙන්නේ? ඒකට හේතුවක් තියෙන්න ඕන. BE සමානයි EC. ඇයි වගේ ප්‍රශ්නයක් හැම වෙලාවෙම මේ සාධනය ඇතුළතදී ඇහෙන්න ඕනේ ඔයාගේ හිතෙන්ම. BEG කෝණයට FEC කෝණය සමාන වෙන්නේ AE කියලා හැම වෙලාවෙම ඔයාගේ හිතෙන්ම ඇහෙන්න ඕනේ. හරිද? ඒකට අනිවාර්ය හේතුවකුත් තියෙනවා. ඊට පස්සේ මේ ටික ලියලා අපි ලියනවා එම නිසා BGE ත්‍රිකෝණය අංග සමයි CFE ත්‍රිකෝණය. ඊට පස්සේ අපි ලියනවා අවස්ථාව. මෙතන කෝණයක් පාදයක්. එතකොට අපි ලියනවා කෝ පා කියන. කෝ පා. හරි. ඔය තමයි සිද්ධි. හරි. මම හිතනවා ඒ කොටස ඔයාලට තේරෙන්නේ නැති කියලා. අපි යමු ගානේ දෙවෙනි කොටසට. හරි. අපි යමු ගානේ දෙවෙනි කොටසට. දෙවෙනි කොටස කියනවා BF සමානයි GC යා කර. BF සමානයි GC. BF සමානයි නෑ BF හානි BF හා GC යා කරලා BGCF සමාන්තරාශ්‍රයක් වීම සඳහා හේතුවක් වන්න. කියන්නේ මේ දෙක යා කරන්න කියලා කියන්නේ. මේ දෙක යා කරන්නලු මෙදේට යවු. ඔය දාන්න පුළුවන්. අර ලස්සනට ගබුන්නේ ඒක ඔය ලස්සන කපා ගන්න. හරිද? ඊට පස්සේ කියනවා BGCF සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න කියලා. අපි ඒක ලියාගමු. දැන් අපි යන්නේ රෝම ඉලක්කම් දෙවෙනි එක නේ. ඒකෙදී අපි යන්නේ BGCF සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න තමයි යන්නේ. හරි. ඒකෙදිත් අපි ලිව්වා සාධනය කළ යුත්තේ. ඊට පස්සේ යනවා අපි සාධනයට. ඒකෙදී බලන්න කොහොමද BGCF සමාන්තරාශ්‍රයක් කියන්නේ. අපි දන්නවා සමාන්තරාශ්‍රයක් වෙන්න නම් අර සමාන්තරාශ්‍රයක ලක්ෂණ තියෙනවා. මොනවද සමාන්තරාශ්‍රයක ලක්ෂණ මතක් කරගන්න. මොනවද? පාද හතරම අර එකිනෙකට අර සම්මුඛ පාදයට සමාන්තරයි නේ. ආය මොකද්ද? සම්මුඛ පාද දෙකක් ගත්තොත් ඒ සම්මුඛ පාද දෙක සමානයි, ඒ වගේම සමාන්තරයි. ඒ වගේම විකර්ණ සමච්ඡේදනය වෙනවා. ඔය වගේ ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ ලක්ෂණ වෙනවා නම් චතුරාශ්‍රයක ඒ වගේ ලක්ෂණ තියෙනවා නම් විකර්ණ සමච්ඡේදනය වෙනවා නම් චතුරාශ්‍රයක විකර්ණ සමච්ඡේදනය වෙනවා නම් ඒක එතකොට සමාන්තරාශ්‍රයක් කියලා ගන්න පුළුවන්. චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර නම් අපිට ඒක සමාන්තරාශ්‍රයක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම මොකද්ද? චතුරාශ්‍රයක පාද හතරක් සමාන්තරයි කියන්නේ එකිනෙකට සම්මුඛ පාද සමාන්තරයි නම් අපිට ගන්න පුළුවන් ඒක සමාන්තරාශ්‍රයක් කියලා. ඔය වගේ ලක්ෂණ අර වෙනවා නම් සමාන්තරාශ්‍රයක් කියලා ගන්න පුළුවන්. හරි. අපි මේකෙත් බලමු මේ වගේ ලක්ෂණ තියනවාද කියලා. මේ චතුරාශ්‍රය. මේ චතුරාශ්‍රය ගත්තොත් බලන්න. මේ චතුරාශ්‍රයේ මේ පාදේ සමාන්තරයි. ඇයි? දීලා තියෙනවා මේ පාදේ සමාන්තරයි. කියන්නේ මේ පාදේ සමාන්තරයි. හරි. ඒ වගේම අපි දන්නවා මේ ත්‍රිකෝණය අංග සමයි නේ. අංග සමයි. ඒක නිසා අපි දන්නවා අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වෙනවා. ඒ කියන්නේ මේ පාදෙට මෙන්න මේ පාදේ සමාන වෙනවා. හරි. දැන් බලන්න. මෙන්න මේ චතුරාශ්‍රයේ සම්මුඛ පාද යුගලක් සමාන්තරයි, ඒ වගේම සමානයි. ඒක නිසා අපි ගන්නවා මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් කියලා.
right අපි ඒක දැන් ලියමු කොහොමද අපි මොකද්ද මුලින්ම ගත්තේ BG සමාන්තරයි FC ඇයි දත්තය මේක දීලා තියෙනවා ඇයි මේක සමාන්තර ආශ්‍රයයක්නේ මේක සමාන්තර ආශ්‍රයයක් නිසා ඉතින් මේ දෙක කොහොමද සමාන්තරයි ඒක නිසා මේ දෙක සමාන්තරයි කියලා ගත්තා ඒක දත්තය කියලා ලියමු ඒ වගේම මොකද්ද FC සමාන වෙනවා BGට ඇයි සමාන වෙන්නේ අපි දන්නා මොකද්ද අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන වෙනවා ඒක නිසා අපි ලියනවා B මේ වරහන් කෑල්ල පොඩ්ඩක් ලොකුවට දාමු BG E ත්‍රිකෝණය අංග සමයි F නැත්නම් CFE ත්‍රිකෝණය CFE ත්‍රිකෝණ CFE CFE ත්‍රිකෝණ නේ නිසා අනුරූප අංග සමාන වෙයි වගේ දාන්න පුළුවන් හරි දැන් බලන්න සම්මුඛ පාද යුගලක් සමාන්තර හා සමාන වෙන නිසා එම නිසා අපි ලියමු මේ එම නිසා අපි දාමු කොහොමද එම නිසා සමාන චතුරස්‍රයක අපි ලියමු චතුරස්‍රයක සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වන නිසා එය සමාන්තර ආශ්‍රයක් වේ කියලා ගන්න පුළුවන් නිසා ඒ කියන එකට අපි දාමු අදාළ සමාන්තර ආශ්‍රය නම් BGCF නේ BGCF සමාන්තර ආශ්‍රයක් වේ කියලා ගන්න පුළුවන් අපිට හරි මම හිතනවා මේ කොටසත් තේරෙන්නේ නැති කියලා අපි යමු ගානේ තුන්වෙනි කොටසට තුන්වෙනි කොටස කියනවා DFH ත්‍රිකෝණය සහ BGE ත්‍රිකෝණය සමකෝණික බව බලමු DFH මෙන්න මේ ත්‍රිකෝණය BGE ත්‍රිකෝණයට අංග සම නෙවෙයි සමකෝණිකනේ සමකෝණික බව පෙන්වන්න තමයි තියෙන්නේ අපි ඒක ලියගමු ඔයාලත් හැම වෙලාවෙම මේ දැන් මේ ගාන හදයි යද්දී අර රෝමිලක්කන් දෙක විදිහට දැන් හදන් යද්දී මෙතන රෝමිලක්කන් දෙක කියන්නේ සාධනය කළ යුත්තේ පටන් ගන්න. ආයේ දත්තේ වගේ එකක් දාන්න එපා. සාධනය කළ යුත්තේ පටන් අරගෙන අදාළ සාධනය කළ යුතු ලියනවා ඊට පස්සේ සාධනය කියලා දාලා හදාගෙන යනවා. හරිද? මේක දැන් තුන්වෙනි එකනේ මම දානවා 3. ආයේ දත්තේ කියන එක දාන්න ඕනේ නැහැ. 3. මොකද්ද? DFH ත්‍රිකෝණය සහ BGE ත්‍රිකෝණය සමකෝණික බව තමයි පෙන්වන්න දෙන්නේ. හරි අපි යමු ගන්න. මේ දෙක සමකෝණික බව පෙන්වන්න තමයි තියෙන්නේ. හරිද? සමකෝණික බව. ඒ කියන්නේ මේකේ කෝණ ටික මේකේ කෝණ වලට සමානයි කියලා පෙන්වන්න තමයි යන්නේ. right. අපි යමු කොහොමද කරන්නේ ඒකද? අපි දන්නවා මෙන්න මේ x කියන එකක් නෑ නේ
මෙන්න මේ කතරයක් දාපු කෝණය මෙන්න මේ කෝණයට සමානයි. ඇයි මේ දෙකම සමාන්තරයි. ඒකේ ඉසෙට් හැඩයක් පේනවා නේද? මේ කෝණ දෙක ගත්තොත් ඒකේ ඉසෙට් හැඩයක් පේනවා නේද? ඒ කියන්නේ මේ දෙක ඒකාන්තරයිනේ. ඒකාන්තර නිසා මුන් දෙන්න සමානයි කියලා ගන්න පුළුවන්. right. ඒ වගේම අපිට මේ කෝණයට සමානයිනේ. ඇයි අපි කලින් දැනගත්ත එක ප්‍රතිමුඛ කෝණ කියලා. ඒ නිසා මේ කෝණයට මේ කෝණේ සමානයි. නේ? ඒ කියන්නේ මේ කෝණයට මේ කෝණ සමානයි, මේ කෝණයට මේ කෝණ සමානයි. ඒ කියන්නේ අපි දන්නවා ප්‍රත්‍යක්ෂ වලින් මෙන්න මේ කෝණයට මෙන්න මේ කෝණය සමාන වෙනවා. right. එක කෝණයක් හොයාගෙන ඉවරයි. ඔයාලා හිතන්න දැන් දෙවෙනි කෝණය මොකක් වෙයිද? දෙවෙනි කෝණය ගන්න පුළුවන්. බලන්න. මෙතන මම දාන්නම් නිකන් හරි ලකුණ. මේ කෝණයට මේ කෝණය සමානයි. නේ? මේ කෝණයට මේ කෝණය සමානයි. ඇයි? අපි දන්නවා මේක තියෙන්නේ මේ දෙක සමාන්තරයි. සමාන්තර එකේ එහෙම යන්න තියෙන්නේ. මුන් දෙන සමාන්තරයිනේ. මේ කෝණයට මේ කෝණය එතකොට සමාන වෙනවා. ඇයි? අනුරූප කෝණ වෙනවනේ. එතකොට මේ කෝණයට මේ කෝණය සමානයි. බලන්න මෙන්න මේ කෝණයට මෙන්න මේ කෝණය සමානයි නේද? අර හරි ලකුණු දාපු ඒවා විතරක් බලන්න. ඒකේ බලන්න මෙතන මේ හරි ලකුණ තියෙනවා දැන්. අරෙත් තියෙනවා රේඛාවක්. එතකොට මෙතනත් හරි ලකුණක් තියෙනවා. එතකොට මුන් දෙන්න සමාන වෙන්නේ ඇයි බලන්න. මුන් දෙන්නත් අර F හැඩති නේද? F හැඩති කියන්නේ සමාන අර අනුරූප නේ අනුරූප කෝණ නිසා තමයි සමාන වෙන්නේ. right. එතකොට මේ කෝණයට මේ කෝණ සමානයි, මේ කෝණයට මේ කෝණ සමානයි. එතකොට අපිට ගන්න පුළුවන් මෙන්න මේ කෝණයට මෙන්න මේ කෝණය සමානයි කියලා. ඇයි? ප්‍රත්‍යක්ෂ වලින් අපිට ගන්න පුළුවන්. right. කෝණ දෙකක් හරි. කෝණ දෙකක් කරන ළමයි ඉතින් අනිත් කෝණේ කොහොමත් සමාන වෙන්න ඕනේ. ඇයි? 180ක් නෙවෙන්නේ. දැන් හිතන්න මූ 80යි මූ 20යි. හරිද? එතකොට මුන් දෙන 100යි නේ. මෙතන කෝණය වෙන්නේ එතකොට 80යි. ඇයි? කෝණ තුන එකතුව අංශක 180ක් නිසා. මේකෙත් එතකොට මුන් දෙන්නගේ එකතුව මුගේ 80යි මුගේ 20යි 100යි. එතකොට මේ කෝණෙදී 80ම තමයි නේ. එතකොට මේ කෝණ දෙකක් සමාන කරොත් අපිට තුන්වෙනි කෝණය සමාන වෙනවා කියලා ගන්න පුළුවන්. හරි. අපි එහෙනම් ගත්ත ඒවා ලියමු ඉස්සෙල්ලා. ඉස්සෙල්ලාම හරි. ළමයි එහෙනම් අපි යමු ගානේ 4 වෙනි කොටසට. හරිද? 4 වෙනි කොටසේ තියෙනවා බලන්න dx සමානයි මොකද්ද? සම්බන්ධයක් දීලා තියෙන අමුතු එකක්. බලමු තමයි පෙන්වන්න දෙන්නේ. බලමු. dx කියලා කියන්නේ AD ගෙන් 4න් එකක්ලු. අමුතු එකක්. කොහොමද පෙන්වන්නේ බලමු. අපිට ඉස්සෙල්ලා තිබුණානේ සමකෝණික බව කියලාත් නේ. අපි දන්නවා සමකෝණික ඝන ත්‍රිකෝණවල නේ සමකෝණික කියන්නේ මේක ABC ත්‍රිකෝණය සමානයි PQR ත්‍රිකෝණය කියලා ගන්න. මේ දෙක සමකෝණීය නම් අපිට AB ඒ කියන්නේ මේ ත්‍රිකෝණ දෙක සමකෝණී. AB උඩ අනුරූප පාදේ මොකද්ද? QR නම් ඔහොම දාලා AC අනුරූප පාදේ මෙහි PQ නම් නැත්නම් PR නම් ඔහොම දාලා පාදවල අනුපාතයන් සමානයි කියලා සම්බන්ධයක් ගන්න පුළුවන් අපිට. සමකෝණීය ත්‍රිකෝණවල. ඒ වගේ සම්බන්ධයක් මෙතනත් එයි සමකෝණික කියලා. හරි. එහෙනම් අපිට අර සමකෝණික නිසා අපිට ලියන්න පුළුවන් කොහොමද? DH උට අනුරූප පාදේ මොකද නම? මුන් දෙන සමකෝණිකයි DH අනුරූප පාදේ මොකද්ද? BE නේ. ඒක කොහොමද හොයාගත්තේ? ඉතින් මුන් දෙන්නම කෝණ දෙකම කතරේ හරියයි දෙකම ගෑවිලා ඉන්නේ මෙන්න මේ පාදේ. කතරේ හරියයි දෙකම ගෑවිලා ඉන්නේ මේ පාදේ. ඒක මුන් දෙන්න අනුරූපයි කියලා ගන්න පුළුවන්. ඒකට මුන් දෙන්න අනුරූපයි. DH වෙදීමේ DE සමානයි කියලා දාන්න පුළුවන් අපිට. DF ට අනුරූප පාදේ මොකද්ද? BG. හරිද? BG.
ඇයි මෙහෙම ලිව්වේ අපි දන්නවා මොකක්ද ඉස්සෙල්ලා ලිව්වා DHF හා BGE ත්‍රිකෝණ සම කෝණික නිසා අකුරු අර බෝල් ලියන්න මට බෑද අර ලියලා අර බෝල් එක තියෙන තියලාදී ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් DH වෙනුවට ලියනවාද ඕනේ නැහැ මෙතනක් තියෙනවා DH ඕනේ BE වෙනුවට මොන හරි ලියමුනේ ඇයි මෙතන නැහැ BE වෙනුවට මම ලියනවා BC මෙහෙම ලියමු DH BE වෙනුවට ලියන්න පුළුවන් නේද BC ගෙන් භාගයක් කියලා භාගයයි BC ගෙන් ලියන්න පුළුවන් නේද මම මේ අර මේකට ඕන කෑලි හදාගන්න යන්නේ හරිද BE කියලා කෑල්ලක් නැහැ මේක නැහැ ඒ නිසා BE හැල්ලුවා ඒ ඉතින් BC කියලා ඉස්සරහට බලමු DF කියලා කෑල්ලකුත් නැහැ DF කියලා කෑල්ලකුත් නැහැ අපිට ලියන්න පුළුවන් ඉස්සෙල්ලා සම්බන්ධයක් තිබුණා නේද නෝයි DF කියලා කියන්නේ මොකද්ද සම්බන්ධයක් තිබුණා DF එක බෙදීම 3යි DC එක බෙදීම 3යි DC කියලා සම්බන්ධයක් තිබ්බනේ මේක පේනවද පේනවනේ එක බෙදීම 3යි DC right එක බෙදීම 3යි DC කියලා සම්බන්ධයක් තිබ්බනේ ඒ නිසා මම ලියනවා DF වෙනුවට හලමු DC හලන්න තාම බෑ අපි ඒක එහෙම ලියලා FC හලමුද FC හලමු මෙතන බලන්නමයි DF කියන්නේ DC ගෙන් 3න් එකක් නේ එතකොට මේක 3ට බෙදුවොත් DC කියන කෑල්ල 3ට බෙදුවොත් අපිට DF කියන්නේ නිකන් මම දාන්නම් A වගේ එකක් හරිද එතකොට FC කියන්නේ 2යි ඇයි මු ඔක්කොම 3යි හරි මෙතනදී අපිට DC ට DC කියන කපන්න පුළුවන් ඇයි ලවේත් හරේත් දෙකේම තියෙන නිසා අපි මේක මේ ගණිත කරේ පොඩ්ඩක් එහා පැත්තේ සුළු කරලා බලමු කොහොමද එන්නේ කියලා. එක බෙදීම 3 මේ යට මේක බෙදීමක් නේ තියෙන්නේ. නේ? ඒ බෙදීම මම දාගන්නවා මෙහෙම. බෙදීම 2 බෙදීම 3 විදියට තමයි තියෙන්නේ. මේක මම කරනවා. ඒතකොට අපි දන්නවා මෙතන බෙදීමක් තියෙද්දි කොහොමද වෙන්නේ? එක බෙදීම 3 ගුණ කිරීම මේ බෙදීම ගුණ කිරීමක් කරන්න පුළුවන් අපිට. ඊට පස්සේ මේකේ පරස්පරය 3 බෙදීම 2 විදියට දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන එනවා 3ට 3 කැපෙනවානේ. ඒතකොට මෙතන කීයද එන්නේ? භාගයක් කියලා නේද? මේක භාගයක් කියලා. මෙතන DH බෙදීම භාගයයි AD. හරි. ඒක මම මකනවා. ඊට පස්සේ මේක ඉතිරි ටික විදියට ලියන්න පුළුවන් DH එක එහෙම තියෙනවා තමයි බලන්න මේක මම කරන වැඩේ මුන් දෙන්න හරස් ගුණ කරනවා හරිද DH ඒ කියන්නේ මේ කොටස මම හරස් ගුණ කරනවා ඒ කියන්නේ හරස් ගුණ කරනවා කියන්නේ මොකක්ද හරි එතකොට මේක තමයි උත්තරේ නේ කොහොමද මම පොඩ්ඩක් හරි මේ තමයි උත්තරේනේ. ඉතින් හිතනවා මම මේ ගාන තේරෙන්නේ නැති කියලා මේ අන්තිම රෝම ඉලක්කමත් මම දැන් මේ රෝම ඉලක්ක හතරම පොඩි රිවයින්ඩ් එකක් දාගෙන යනවා. right. පළවෙනි එක තිබුණා අපිට මොකක්ද පළවෙනි එක තිබුණේ? මුන් දෙන්න අංග සම කරන්න. අපි ඒක ලස්සනට කරා මොකක්ද දෙන්නේ? කෝ පා අවස්ථාව යටතේ. ඒකෙදි මම කිව්වා අංග සම අවස්ථා හතරක් තියෙනවා. ඒ හතරෙන් එකක් තමයි එන්නේ කොහොමද? ඊට පස්සේ අපිට තිබ්බ මූව සමාන්තර ආශ්‍රයයක් බව පෙන්නන. අපි දන්නවා සමාන්තර ආශ්‍රයයක් මම කිව්වා ඒ වෙලෙදී සමාන්තර ආශ්‍රයයක් බව පෙන්නන්නට නම් අර සමාන්තර ආශ්‍රයේ ලක්ෂණ තියෙනවා. ඒ ලක්ෂණ චතුරාශ්‍රයක තියෙනවා නම් ආයි චතුරාශ්‍රයේ සමාන්තර ආශ්‍රයයක් වෙනවා කියලා අපිට ගන්න පුළුවන්. කියලා මම ඒ අදාළ ලක්ෂණ ටිකකුත් කිව්වා. ඊට පස්සේ අපිට තිබ්බ මුන් දෙන්න සමකෝණික බව පෙන්නන්න නේ. සමකෝණික බව.
ඊට පස්සේ ඒක සමකෝණික බව ලස්සනට පෙන්නුවා. ඒ වගේම කෝණ දෙකක් සමාන කරොත් ඇති කියලා කිව්වා. ඇයි මං සිද්ධිය කිව්වා. ඊට පස්සේ අනිත් කෝණෙත් සමාන වෙනවා නිසා. ඒ වගේම මේ සමකෝණික බව පෙන්නුව ගමන් පොඩ්ඩක් ඊළඟ පියවර ගැන හිතන්න. අනිවාර්යෙන් ඊළඟ ප්‍රශ්නේදී ඔයාලට සමකෝණික බව අර සමකෝණික නිසා මේ අදාළ අනුපාතයක් අපි දන්නවානේ. මේ අනුරූපාදේ මේ අනුරූපාදේ ඒ දෙක බෙදුවාම තව මේ අනුරූපාදේ මේ අනුරූපාදේ එහෙම බෙදුවාම ඒ අනුපාතයන් දෙක සමාන වෙනවා කියලා. ඒ අදාළ සම්බන්ධය ඊළඟ ගානට අනිවාර්යෙන් පාවිච්චි වෙනවා. වගේ එකක් මේ ඔඩියෝ තියාගන්න. හරි. ඔය තමයි සිද්ධිය. ඊට පස්සේ හතරවෙනි එක මෙහෙම ගියා. මේ මම හිතනවා තේරෙන්න ඇති කියලා. ඔය තමයි සිද්ධිය. එහෙනම් මේ මම හිතනවා අද ටික තේරෙන්න ඇති කියලා. මේ හරි. මේ කටහඬ වෙනස් වෙනක පාර. මේක සිද්ධිය. එතකොට අද ටික අපි මෙතනින් ඉවර කරනවා. මේ ප්‍රශ්නේ මම හිතනවා හොඳට තේරෙන්න ඇති කියලා. තේරුණා නම් වීඩියෝ ලයික් එකක් දාන්න. මේ ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයිද නැද්ද මොකක් හරි කරන්න. හරි. එහෙනම් වීඩියෝ එක ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් අපි ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. ජය වේවා.